හරි අදත් BTC USDT chart analysis එකකට තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්න කාරණයක් තමයි Bitcoin 63698ට එතකොට 61000ට වගේ මාකට් එක පල්ලෙහාට ඩවුන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මාකට් එක හැසිරෙන්නේ කියලා. දැන් මෙතන අපි බැලුවොත් එහෙම දැන් ඉන්නේ මම මේ 1 day candle chart එක දාලා තියෙන්නේ. දැන් මේ 1 day candle chart එකේ අපිට පේනවා දැන් support එකක් ළඟ තමයි market එක අන්තිමටම නැවතිලා තිබුණේ. දැන් ඒක අපිට බලන්න පුළුවන් මේ වගේ horizontal line එකක් ගත්තොත් එහෙම Bitcoin පෙබරවාරි 5 වෙනිදා 60000ට drop වෙලා තිබුණා. ඊට පස්සේ අද තමයි පෙබරවාරි මාසෙන් පස්සේ මාකට් එක ඇවිල්ලා තියෙනවා 61648. ඒ කියන්නේ previous support එක break වෙලා නැහැ තාම. හරිද? ඒ වගේම තමයි මෙතන rejection candle එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හැදීගෙන තමයි එන්නේ. ඉතින් මේක bullish pattern එකට හොඳ rejection candle එකක්. හැබැයි තව මේක ඉවර වෙන්න පැය 11ක් තියෙනවා. හරිද? එතකොට මේ පැය 11 ඉවර වෙන්න කලින් මෙන්න මේ candle එක හරිද? මෙන්න මෙතන තියෙන මේ candle එක positive විදිහට ඒ කියන්නේ bullish පැත්තට වෙන්න මේක close වුණොත් හරි. ඒ කියන්නේ දැන් මේ තියෙන තත්ත්වය ඔයාලට පේනවා පොඩි බොඩි එකක් තියෙන්නේ පල්ලෙහාට ලොකු විග් එකක් හැදිලා තියෙනවා. එතකොට මේ වගේ කැන්ඩල් එකක් ක්‍රියේට් වුණොත් එහෙම මෙතනදී ලොකු අවස්ථාවක් තියෙනවා මාකට් එක නැවත වරක් උඩට එන්න. හැබැයි මේක ලොන්గ్ ටයිම් වෙන්නේ නැහැ. හරිද? ඒකට හේතුව මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒකට කලින් මම කියන්න මාකට් එක කොහේ හෙට වගේ එන්න පුළුවන්ද කියලා. දැන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ හරිය ලොකු ෆෙයා වැලියු ගැප් එකක් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? එතකොට මාකට් එක මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ හරියට එන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක 70000ට වගේ එන්න අවස්ථාවක් තියෙනවා. නැවත වතාවක්. ඒ කියන්නේ දැන් 63000 ඉඳලා 70000ට වගේ එන්න පුළුවන්. හැබැයි මේක එකපාරට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මාකට් එක 63000 ඉඳලා සාමාන්‍යයෙන් 65000ට වගේ මාකට් එක එන්න පුළුවන්. ඇවිල්ලා ආයෙ පොඩ්ඩක් පල්ලෙහාට මාකට් එක 63000ට ඩ්‍රොප් වෙලා ආයෙ මේක එන්න පුළුවන් 67000ට වගේ ආයෙ ඩ්‍රොප් වෙලා ඔන්න ඔය විදිහට මේක 69000ට වගේ ඇවිල්ලා සමහරක් පිට මේක 72000ට වගේ නැවත එන්නත් අවස්ථාවක් තියෙනවා. හරි හැකියාවක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නේ ඇත්තටම තියෙන්නේ මාකට් එකේ. දැන් අපි 1 day candle chart එක ගත්තොත් එහෙනම් ඒක පැහැදිලිවම බලා ගන්න පුළුවන් මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. දැන් මේ හරිය 127000 ඉඳලා බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් මෙතනට Fibonacci tool එක අපි පාවිච්චි කරලා බැලුවොත් එහෙම ඒ කියන්නේ මෙතන තියෙන lower high එකේ ඉඳලා හරිද? මෙතන තියෙන මේ lower low එකට මාකට් එක දාලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් golden pocket එකේ. හරිද? golden pocket එකේ වැදිලා හරි පල්ලෙහාට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හොඳ bearish pattern එකක්. හරිද? ඒ කියන්නේ bearish continue වෙනවා කියන එකට හොඳ දෙයක් මේක. ඒ වගේම තමයි හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මම මේක දාගන්නවා සාමාන්‍ය 1 week වගේ. හරිද? දැන් 1 week වගේ මේක දාලා බැලුවොත් එහෙම මෙතන channel එකක් තියෙනවා. හරිද? එතකොට මොකක්ද මේ channel එක කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ channel එක තමයි මෙතුවක් කාලයකට කන්ටිනියු වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ channel එක දිහා ඔයගොල්ලන්ට බැලුවාම බලමට පේනවා ඇති. මෙන්න මේ වගේ තත්ත්වයක්. දැන් මේ තියෙන්නේ Bitcoin 2017 ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ Binance පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ 2017 ඉඳලා මේ අද දක්වා තමයි මේ තියෙන chart එක. දැන් මෙන්න මේ channel එක දිගේ තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට strong support එකක් ළඟ තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මාකට් එක තියෙන්නේ. දැන් මෙන්න මේ හරියට මේ channel එකේ මේ රිස්ක් වැදිලා මාකට් එක දැන් උඩට එන ගමන් තමයි තියෙන්නේ. දැන් මේක 1 week වගේ දාලා බැලුවොත් ඔයාලට මේක හොඳට තේරෙනවා. පැහැදිලිව පේනවා. දැන් මෙතන හරිම වැදගත් ඉම්පෝර්ටන්ට් තැනක්. මෙතනින් හදිසියවක්වත් එහෙම මාකට් එක බ්‍රේක් වුණොත් හරිද? දැන් මේ 1 week candle එකන දාලා තින්නේ. ඒතකොට week candle එක වෙන්න පුළුවන්, monthly candle එක වෙන්න පුළුවන්, 1 day candle එක වෙන්න පුළුවන්. මේක break වුණොත් නම් market එක ඊට පස්සේ 45000ට එහෙම නැත්නම් 50000ට වගේ market එක ඇවිල්ලා down trend එක නැවතත් දිගටම එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම market එක මම එදා ඉඳලම කියපු කාරණයක් තමයි market එක 28000ට එනවා කියන එක. හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් වුණා. මොකද මෙන්න මේක මම දැක්කට පස්සේ. ඒ කියන්නේ මෙන්න මේ channel එක දැක්කට පස්සේ. හැබැයි මේ channel එක break වුණොත් නම් market එක 28000ට වගේ උපරිම යක් දක්වා මාකට් එක එන්න පුළුවන්. හැබැයි මේක එක දිගට සිද්ධ වෙන දෙයක් තමයි නෙමෙයි. මාකට් එක ටිකෙන් ටික ඒ කියන්නේ මේක 63000න් 60000ට ඊට පස්සේ 55000ට 50000ට ඔන්න වගේ ඇවිල්ලා සැප්තැම්බර් වගේ කාලෙ වෙද්දි මාකට් එක මේ 28000ට 30000ට වගේ එන්න හැකියාවක් තියෙනවා. හැබැයි
දැන් මේකේ තියෙන විදිහට මාකට් එක මෙතනින් මේ සපෝට් එකෙන් මාකට් එක උඩට ගියොත් හරිද අපිට බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා බිට්කොයින් වල බුලිෂ් පැටර්න් එකක්. ඒ කියන්නේ බිට්කොයින් එකේ ඕල් ටයිම් හයි එක දක්වා මෙතන ඉඳලා බලා ගන්න පුළුවන්. හැබැයි මේක අද හෙට වෙන දෙයක් නන් නෙමෙයි. සැප්තැම්බර් වලින් පස්සේ වගේ ඉදිරි වසර 3 කාලය 2-3 කාලය අතරදී වෙන දෙයක් මේක. එහෙම නැතුව මාසෙකින් දෙකකින් ඕල් ටයිම් හයි යන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ ප්‍රීවියස් හයි එක මෙතන බ්‍රේක් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ප්‍රීවියස් හයි එක කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි 1 week වගේ දාලා බැලුවොත් එහෙම 1 week වල ප්‍රීවියස් හයි එක තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ 82507. ඒ කියන්නේ 1 week candle එක මේ 82507න් උඩට බ්‍රේක් වුණොත් එහෙම පොඩි විශ්වාසයක් ඇති වෙනවා. නමුත් ඒක පොඩි විශ්වාසයක් විතරයි. මොකද එතන චොච් එකක් විතරයි හදන්නේ. මේක BUS එකක් හදන්න නම් මාකට් එක බිට්කොයින් එක ලක්ෂයකටවත් යන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂයකට ගිහිල්ලා මේක මේ candle එක බ්‍රේක් වෙන්න ඕනේ. හරිද 1 week වලින්. ඉතින් එන්නේ තත්ත්වයක් උදා වුණොත් තමයි අපිට බිට්කොයින් එකේ all time high එකක් බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි මේක 1 day වගේ දාලා බැලුවොත් එහෙම 1 day candle chart එකේත් අපිට බලා ගන්න පුළුවන් ඒ සිද්ධියම 1 day candle chart එකේ තියෙන 82000 තමයි ඊළඟ high එක තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන high එක තියෙන 97000. ඉතින් මේක ලක්ෂ දක්වත් ගියොත් හරිද මේ ඉදිරි අවුරුද්දක කාලය තුලදී මේ අපිට බිට්කොයින් එකේ all time high එකක් නැවත වතාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන හරියම ඉම්පෝටන්ට් තැනක් මෙන්න මේ channel එක මෙතන බ්‍රේක් කරයිද නැද්ද කියලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් තව පැය 10ක් තියෙනවා. බලමු පැය 10 දී candle එක කොහොමද හැදිලා නතර වෙන්නේ කියලා මෙතන බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ candle එක දැන් මේක රෙඩ් වෙලානේ තියෙන්නේ මේක green වුණොත් හරිද ලොකු විග්ගයක් එක්ක ඒ කියන්නේ strong rejection එකක් තමයි මෙතන ඇවිල්ලා තින්නේ. ඉතින් අපිට ඒක බිලිව් කරන්න පුළුවන් තවත් කාරණයක් තමයි RSI එක ඔයාලට පේනවා oversold වෙලා තිනවා. මෙන්න මේ විදිහට. ඉතින් oversold වෙලා තියෙන හින්දාත් අපිට විශ්වාසයක් තියෙනවා මාකට් එක. අර මං කිව්වාගේ 65000ට 67000ට ඊට පස්සේ 72000ට වගේ මාකට් එක ඇවිල්ලා එතනින් පස්සේ මාකට් එක ඩවුන් වෙන්නත් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් මෙන්න මේ සපෝට් එක මේ channel එකේ තියෙන මේ සපෝට් එක බ්‍රේක් කරයිද නැද්ද කියන එක අපි චුට්ටක් බලාගෙන ඉමු.